මේ ඔක්තෝබර් 15 වෙනිදා. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එක දවස. මගේ බර්ත්ඩේ එක ලස්සන වෙන්න මම මටම උදේම මල් අරගෙන ආවා. මම මේ අවුරුද්දේ සමරන්නේ මම ජපානයට ඇවිත් සමරන 7 වෙනි උපන්දිනය. හැම පාරම වගේ මේ පාරත් මම බර්ත්ඩේ එක උදා වෙද්දි හිටියේ වැඩ කර. වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් චුට්ටක් නිදාගෙන මං අද චුටි ගමනක් යනවා. මම උදේම බුදුහාමුදුරුවන්ට, විෂ්ණු දෙවියන්ට, කතරගම දෙවියන්ට, ජේසුස් වහන්සේට පහන තියලා මාව හැම වෙලේම ආරක්ෂා කරනවට, මගේ ජීවිතේ හොඳම දේවල් හොඳම වෙලාවට හැමදාමත් ලබා දෙනවට ස්තුතිවන්ත වුණා. ඒ වගේම මේ ලබන අවුරුද්දටත් ආශිර්වාදේ ලබා ගත්තා. මට ලැබුණ 28 වෙනි අවුරුද්දත් සාර්ථක වෙන්න කියලා හිතාගෙන මං එදා පටන් ගත්තේ කිරිබත් මාළු ඉස්සකට්ට සම්බල් එකක් කාලා. රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මම ජපානයේදී ට්‍රේන් එකක පළවෙනිම පෙට්ටියට නැගපුවාම හැමදාම බලන් ඉන්න දෙයක් තමයි ට්‍රේන් ඩ්‍රයිවර් කොහොමද ට්‍රේන් එක ඩ්‍රයිව් කරන්නේ කියලා. ඒ හැම වෙලාවකම මට හිතුණ දේ තමයි අනේ මටත් දවසක ට්‍රේන් එකක් ඩ්‍රයිව් කරලා බලන්න තියෙනවා නම් කියලා. ඔහොම හිත ඉඳි මට දවසක් TikTok එකේ වීඩියෝ එකක් සජෙස්ට් වුණා. මම ඉන්න තැනට පැය එකමාරක පැය දෙකක වගේ දුරකින් සයිතම කියන පැත්තේ මට ට්‍රේන් එකක් ඩ්‍රයිව් කරන එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැනක් තියෙනවා කියලා. මම ජපාන් ආවට පස්සේ ජනවාරි 1 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද දවස, මගේ බර්ත්ඩේ එක දවස, ඒ වගේම ක්‍රිස්මස් දවස මේ හැම දවසකම මට දවසේ අන්තිමට මාර තනිකමක් දැනෙනවා. මට එහෙම දැනෙන්නේ ලංකාවේ ඉන්න කාලේ ඒ දවස් මම සමරපු නිසා වෙන්නේ නැති. මම ලංකාවේ ඉද්දි මගේ බර්ත්ඩේ එක දවසට අම්මී තාත්තී උදේම ඇවිත් මාව බදාගෙන මට විශ් කරනවා. ඊට පස්සේ ඉස්කෝලේට ගියපුවාම මගේ යාළුවෝ මට විශ් කරනවා, මට ගිෆ්ට් දෙනවා. මම ඉස්සර මගේ බර්ත්ඩේ එක එනකන් ඇඟිලි ගැනගෙන බලන් හිටියේ. ගිය අවුරුද්දේ මගේ බර්ත්ඩේ එක දවසේ මම යුනිවර්සිටි ගියපුවාම මගේ යුනි එකේ යාළුවෝ කේක් එකක් ගෙනල්ලා මාව සර්ප්‍රයිස් කරා. එදා මං ගෙදර ඉද්දි අම්මේ තාත්තී අයියා මගේ යාළුවෝ හැමෝම වෙලාව හදාගෙන හිටියා වීඩියෝ කෝල් එකකින් මාත් එක්ක කේක් කපන්න. ඇඩල්ටින් කියන දේ නිසාද නැතිනම් මට පවුල මිස් වෙන නිසාද කියන්නේ මම දන්නේ නැහැ. ඒත් එදා දවසේ අන්තිමට මට චූටි දුකක් තිබුණා. ඉතින් මම හිතාගත්ත මගේ මේ පාර බර්ත්ඩේ එකට මම මාවම සතුටු කරගන්න මොකක් හරි දෙයක් කරනවා කියලා. ඉතින් මම හිතුවා මාව සතුටු කරන්න මේ පාර බර්ත්ඩේ එකට මම අවුරුදු ගාණක් ආසාවෙන් හිටපු ට්‍රේන් එකක් ඩ්‍රයිව් කරන එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා. මම අද ආවේ The Railway Museum සයිතමා. මේක මියුසියම් එකක් නිසා හිතන්න පුළුවන් පරණ ට්‍රේන්ස් ගොඩක් විතරක් ඇති කියලා. හැබැයි නැහැ. අපිට මෙතන කරන්න ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. ටිකට් ගේට් එකෙන් මම ඒ දේවල් වල විස්තරත් අහගෙන
මම ආවා ඒ ඇක්ටිවිටීස් ටික මුලින්ම කරනවා කියලා. මෙතන චූටි ළමයි ගොඩාක් හිටියා. එයාලත් එක එක ඇක්ටිවිටීස් කරන්න ආපු කට්ටිය. මෙතන ඇක්ටිවිටීස් කරන්න කලින් අපි ඒවා බුක් කරන්න ඕනි. මම දැනන් හිටියේ නැහැ. මම මෙතනින් ඇහුවට පස්සේ තමයි එයාලා කිව්වේ The Railway Museum Raffle app කියලා app එකක් තියෙනවා. ඒකෙන් අපි එක එක ඇක්ටිවිටීස් ඒ වෙලාවල් වලට බුක් කරන්න ඕනි කියලා. බලන්නකෝ මෙතන තියෙන්නේ පරණ ට්‍රේන් උනාට මෙතන උඩින් ඉඳන් පල්ලෙහා බලද්දි තියෙන ලස්සන. මම බුක් කරේ train driver simulator classroom එකයි mini train driving experience එකයි. normal train driving experience එක ගන්න තියෙන simulator එක use කරන්න අපිට booking එකක් ඕනි නැහැ. ඒ වුණාට bullet train එකක experience එක ගන්න තියෙන simulator එක use කරන්න අපිට booking දාන්න ඕනි. මේ චූටි train දකිද්දි මට මතක් වුණේ අපේ අයියාගේ චූටි කාලේ තිබ්බ trains. ඉතින් අයියා මගේ සෙල්ලම් බඩු මාව අවුස්සන්න කඩලා බිඳලා දැම්මට එයාගේ සෙල්ලම් බඩ නම් එයා ලොකු වෙනකම්ම එයා මාඩ විදියට පරිස්සම් කරා. මම බුක් කරපු ඇක්ටිවිටීස් පටන් ගන්න මට තව පැය එකමාරක් විතර වෙලාව තිබ්බා. ඉතින් මම හිතුවා මෙතන තියෙන මේ පරණ ට්‍රේන්ස් ඔක්කොම බලලා ඒ වගේ ෆොටෝස් අරගෙන දවල්ට කාලම එනවා කියලා. මේ මියුසියම් එකේ තිබුණ තවත් කියුට්ම දෙයක් තමයි මෙයාලගේ කිඩ්ස් බෙන්තෝ බොක්ස් වල ෂේප් එක ට්‍රේන්ස් වගේ. මම පෝක් බීෆ් කන්නේ නැති කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ තිබුණ කිඩ්ස් බෙන්තෝ බොක්ස් වල හැම එකකම වගේ පෝක් බීෆ් තිබුණා. ඉතින් මම කළේ පෝක් බීෆ් අයින් කරලා කන්න පුළුවන් විදිහේ බෙන්තෝ බොක්ස් එකක් ගත්තා. මෙතන විකුණන්න තියෙන වතුර බෝතලුත් ට්‍රේන් ෂේප්ඩ් වතුර බෝතල්. ඒ වගේම අපිට ගිහිල්ලා කන්න තියෙන්නේ ට්‍රේන් එකක් ඇතුළෙම වාඩි වෙලා. මේ තියෙන්නේ අපිට වාඩි වෙලා කන්න තියෙන ට්‍රේන් එක. මේ වෙද්දී මගේ බුකින්ග්ස් වලට වෙලාව හරි. ඉතින් මම ආවා මගේ ඇක්ටිවිටීස් පටන් ගන්න. මේ තියෙන්නේ බුලට් ට්‍රේන් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන සිමියුලේටර් එක. මට මේකේ දා කරන්න බැරි වුණා. ඒත් දැන් නම් ඇත්තටම හිතෙනවා අපරාධි කියලා. නොදන්න දෙයක් එකපාරටම කරන්න යද්දි ටිකක් ඉගෙන ගන්න එක හොඳයිනේ. ඒ නිසා මම ආවා ට්‍රේන් ඩ්‍රයිවර් සිමියුලේටර් ක්ලාස්රූම් එකට. では次に電車の止め方を勉強しましょう。画面が切り替えます。皆さんは発送ハンドルを B6 にしてください。මෙතනදී අපිට ට්‍රේන් ඩ්‍රයිවර්ගේ කැබින් එක ඇතුලේ තියෙන බටන්ස්, ගියර්ස්, කන්ට්‍රෝල්ස් ගැන දැනුමක් දෙනවා. ට්‍රේන් එකේ දොරවල් වැහිලා හැමදේම ඕකේ කියලා කන්ෆර්ම් වුණාට පස්සේ තැඹිලි පාට ලෑම්ප් එකක් පත්තු වෙනවා. අපි එතකොට තමයි ට්‍රේන් එක ඩ්‍රයිව් කරන්න පටන් ගන්න ඕනේ. පොඩ්ඩ ඇක්සලරේට් කරලා හරිම තනින් බ්‍රේක් එක ගහලා කොහොමද හරියටම ට්‍රේන් එකක් නවත්ත ගන්න කියලා තමයි මෙතනදී අපිට ඉගෙනුවේ. මම ඊළඟට ආපු මේ ඇක්ටිවිටි එක නම් ෆ්‍රී ඇක්ටිවිටි එකක්.
මෙතනදී සිමියුලේටර්ස් තියලා තියෙනවා එක එක ට්‍රේන් ලයින් එකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක අපිට ගන්න. ஒரு கவிதை உன்னை பற்றியே எழுதி வந்தேன் என் தேவதையே திறக்கப்படாத உன் கதவிடமே என் காதலை நானும் கூறி வந்தேனே காற்றில் உந்தன் ஓசையும் கேட்கின்றது. මම මේ මියුසියම් එක ගැන දැනගත්තේ ටික්ටොක් වීඩියෝ එකකින්. ඒ වීඩියෝ එකෙත් තිබුණේ මේ යමනතේ ට්‍රේන් ලයින් එකේ මෙන්න මේ මිනි ට්‍රේන් එක මෙතනින් එන වීඩියෝ එකක්. මම ඊළඟට ගියේ මෙන්න මේ මිනි ට්‍රේන් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගන්න. මෙතන චූටියට සෙල්ලම් කරන්න ගොඩක් ප්ලේ ඒරියාස් තියෙනවා. ඒ හැම ප්ලේ ඒරියා එකකම එයාලට සෙල්ලම් කරන්න තියෙන්නේ ට්‍රේන්ස් වගේ තියෙන දේවලුත් එක්ක. මේ මියුසියම් එකේ ස්වර්ණීය ෂොප් එකේ තියෙන හැම අයිටම් එකක්ම හරිම කියුට්. මෙතන තියෙන කුකීස්, කෑම ජාති හැම දෙයක්ම ට්‍රේන් එකේ ෂේප් එකට හදපු ඒවා. මගේ 28 වෙනි බර්ත්ඩේ එක මට කියුට් මෙමරිස් ගොඩාක් එකතු කරපු උපන්දිනයක්. ඒ ලස්සන මෙමරීසුත් එක්ක මම ගෙදර ආවා. මට ගෙදර ආපුවාමයි මතක් වුණේ මට මගේ බර්ත්ඩේ එක දවසට කලින් දවසේ මම වැඩ කරන තැන ඕනගේ වයිෆ් මට කේක් එකක් දුන්නා. මේක බතල කේක් එකක්. මේ දවස්වල අපිට ඕටම් එක මේ සීසන් එකට වට්ටක්ක ස්වීට් පොටේටෝ චෙස්නට්ස් වලින් එක එක ඩිසර්ට්ස් වර්ග තියෙනවා කඩවල විකුණන්න. බර්ත්ඩේ එක දවසට කේක් කෑල්ලක් කන්න නැතුව බෑනේ ඉතින්. තවත් ලග් එකකින් අපි එහෙනම් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.